සිලක් නිවී යන සෙයින් පිරිනිවන් පාවදාල අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දේහය ගිනි ජාලා මැද්දේ ආදාහන චිතකයෙහි දැල්වෙමින් තිබියදී අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ කේමනම් මහරහතන් වහන්සේ මහත් වූ ඍද්ධි බලයෙන්ම දැල්වෙන චිතකයට පිවිස සම්බුදු රජුන්ගේ වාම ශ්‍රී දළදා වහන්සේ මහත් වූ ආදර ගෞරවයෙන් දෝතින් දරාගෙන පිටතට වැඩම කළසේක. කළ යුතු දේහි සුදුසු කාලය දන්නා ඒ උත්තම මහරහතන් වහන්සේ කලිඟු රටට වැඩම කළේ මේ මුළුතුන් ලෝකයටම පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේද සුරතින් දරාගෙනය. මෙකල කාලිංග දේශයෙහි රජකම් කළ තුනුරුවන කෙරෙහි පැහැදී නොසිටි බ්‍රහ්මදත්ත නම් රජුගේ මිසදිටු මත දුරුකොට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු බවට පත් කිරීමට කලිඟු රටට වැඩම කළ කේම මහරහත් මුනිදුන්හට හැකිවිය. කේම මහරහතන් වහන්සේගේ ඇසුර නිරන්තරයෙන් ලැබූ බ්‍රහ්මදත්ත රජතුමා උත්තම ශ්‍රී දළදා වහන්සේගේ අසිරිය දකිමින් විස්මයටත් ප්‍රසාදයටත් පත්ව මනරම් වූ දළදා මැදුරක දළදා වහන්සේ වඩා හිතුවා මහත් වූ පුද සත්කාර සම්මාන දැක්විය. නුවණැති බ්‍රහ්මදත්ත රජතුමා දළදා වහන්සේට අනේක ප්‍රකාර පූජාවන් සිදු කරමින් නිරතුරුවම වන්දනාමාන කොට බොහෝ පින් රැස් කර මරණින් මතු දෙවියන් අතර උපන්නේය. අනතුරුව රජ පෙමිණි ඒ රජුගේ පරපුරේ බොහෝ රජවරු උත්තම දළදා වහන්සේ ඇසුරු කර ධාතු වන්දනාවන් සිදු කර ගනිමින් ධාර්මිකව රාජ්‍ය පාලනය සිදුකොට දෙව්ලොව උපන්නාහ. වසර 800ක් වන ගත වූ තැන රජ පෙමිණි ගුහසේව නම් රජුහට පාරම්පරික දායාදයක් ලෙස දළදා වහන්සේගේ භාරකාරීත්වය ලැබිණි. බ්‍රහ්මදත්ත රජුගේ මුණුපුරක වූ මෙතුමා දක්ෂ රාජ්‍ය පාලකයෙකු වුවද ඇසුරු කළේ ලාභ සත්කාරයන්ට යට වී ගිය මුලාවෙන් අන්ධ වූ මිසදිටු මතදරූ නිගණ්ඨයන්වය. මෙතුමා නිගණ්ඨයන්ට මනාව උවටෙන් කළේය. නිගණ්ඨයන්ගේ අවවාද අනුශාසනා ලබමින් ඔවුන්ගේ මිසදිටු අදහස්ම සත්‍යයයි ඇදහිය. තමන්ගේ රාජ්‍ය පරපුරෙන් ලද මහානීය දායාදය වන මනාව පුද සත්කාර දක්වමින් ගරු බුහුමන් කිරීමට සුදුසුම වූ මානික රත්නයක් වන් ජීවමාන බුදුරජාණන් වහන්සේ පඳ වූ දළදා වහන්සේ කෙරෙහි මෙතුමා කිසිදු සැලකිල්ලක් නොදැක්විය. දිනක් මේ ගුහසේව රජතුමා මාලිගයෙහි කවුලතොර විවෘත කර බලනා විට දුටු දර්ශනයෙන් බෙහෙවින් මවිතයට පත් වූයේය. ජනයා ප්‍රීතිමත් මුහුණින් යුතුව මල්මාලා දරාගෙන මහා සතුටකින් එක් දිශාවකට ගමන් කරනු දැක ඒ පිළිබඳව ඇමතිවරුන්ගෙන් විමසා සිටියේය. අමාත්‍යවරුනි,